සුබ දවසක් Agri Lovers YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියන්න යන්නේ මේ කොච්චි කොළ කොඩ වීම මිරිස් කොළ කොඩ වීම ගැන. ඉතින් එහෙම කොඩ වුණාම මොනවද අපිට මේකට කරන්න පුළුවන් පිළියම් කියලා. කොළ කොඩ වෙන්න සුදු මැස්සා පැල මැස්සා වගේ සත්තු තමයි ගොඩක් දුරට බලපාන්නේ. මේ සත්තු හරි ඉක්මනින් මේ රෝගේ පතුරවනවා. ඒක හින්දා ඔයාලගේ කොච්චි මිරිස් ගස් වලට මේ රෝගේ හැදිලා තියෙනවා නම් අනිත් ගස් වලින් ඉක්මනින්ම අයින් කරන්න ඕනේ. මම අද ඔයාලට කියලා දෙන්නම් මම කොහොමද මේ වගේ රෝගයක් හැදෙන ගස් වලට මේවට මේ යථා තත්ත්වයට ගන්න කියලා. ගොඩාක්ම මේ රෝගේ පැතිරලා තියෙන අතු මම කප්පාදු කරලා අයින් කරා. අපි කෘමිනාශක වගේ දේවල් ඔය කඩේ පොහොර කඩවල වල තියෙන දේවල් වලට යන්නේ නැතුව අපිට ගෙදරදිම හොයාගන්න පුළුවන් දේවල් ටිකකින් තමයි මම මේ බෙහෙත් එක හදාගන්නේ. ඉතින් මේ රෝගේ හැදුනහම මේ කොළ වකුටු වෙලා වගේ කොළ පුංචි වෙනවා. එතකොට මේකේ තියෙන මල් පොඩි පොඩි කරල් බිමට වැටෙනවා. ගහ සම්පූර්ණයෙන්ම බාල වෙලා යනවා. ඒ කියන්නේ ඒකේ පෝෂක ගුණය අඩු වෙලා යනවා. මේ බලන්නකො චූටි චූටි කොළ එහෙම ඒ කොළ කොඩ වීම රෝගේ හැදිලා තියෙන්නේ. මම දැන් මේ කියලා දෙන දේ ඔයාලා සතියකට දෙපාරක් විතර වගේ කෙරුවොත් ඔයාලට පුළුවන් හොඳ සාර්ථක ප්‍රතිඵල බලා ගන්න. මම දැන් කියන එකට ඕන කරන දේවල් මිරිස් කරල් 5ක් විතර ගත්ත මම. රතු ලුණු ගෙඩි ගත්තා මම 6ක් විතර. සුදු ලුණු ගත්තා 7ක් විතර. ඉඟුරු අඟල් භාගයක විතර වගේ කෑල්ලක් ගත්තා. ඒ ටික මම පොතු අයින් කරලා සෝදලා තියෙන්නේ. මොකද එහෙම නැත්නම් බෙන්ඩ ජායකේ අර පොතු එහෙම රැඳිලා ඒක සවුතු වෙයි කියන බයට මම දැන් ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. කෑලි ගොඩක් දුරට අඩු වෙන තරමට බ්ලෙන්ඩ් කරගන්න. එතකොට අපිට මේක පෙරා ගන්න ලේසි. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අරගෙන මේක පෙරා ගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක්වත් කෑලි නැති වෙන්න පෙරා ගන්න. එහෙම කෑලි තිබ්බොත් එහෙම ඔයගොල්ලන්ගේ ස්ප්‍රේ බෝතලේ එක රැඳිලා හරියට ස්ප්‍රේ වෙන එකක් නැහැ. මේ විදිහට හදාගත්ත මිශ්‍රණය පැය 12ක් විතර තියන්න ඕනේ. පැය 12ක් විතර තියන්නේ ඔයගොල්ලෝ වතුර කලවම් කරාට පස්සේ. මට එක කියන්න බැරි වුණා කලින් වතුර කලවම් කරාට පස්සේ පැය 12ක් තියලා තමයි ඔයගොල්ලෝ ඒ ගස් වලට මේ බෙහෙත් එක ස්ප්‍රේ කරන්න ඕනේ. දැන් මම ඔයාලට මේක ස්ප්‍රේ කරන හැටි පෙන්නන්නම්. මේ වගේ කොළ උඩට කොළ යට පැත්තට හැම පැත්තටම ස්ප්‍රේ වෙන විදිහට තමයි මේක කරගන්න ඕනේ. වතුර බින්දු වැක්කිරෙන විදිහට ස්ප්‍රේ කරගන්න එපා. කොළ උඩ පින්න වගේ රැඳෙන විදිහට ස්ප්‍රේ කරගන්න. මේ අපි හදාගත්ත බෙහෙත් එකෙන් එන සැර සුවඳ හින්දා මේවට මේ හානි කරන පැල මැස්සා සුදු මැස්සා වගේ සත්තු එන එක නවතිනවා. එතකොට අපිට ඒ රෝගෙන් තවදුරටත් වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන් මේ ගස් වලට. මම අර කප්පාදු කළා කිව්ව අතු වලින් දැන් චූටි චූටි දළු ඇවිල්ලා තියෙනවා. ඒවටත් ඒ රෝගේ හැදීගෙන වගේ ඉන්නේ. මං හැදීගෙන එන හින්දා ඒක ඉක්මනින් ස්ප්‍රේ කරනවා. මොකද එහෙම නැත්තම් මේකේ මේ මල් කරල් සේරම ටික හැලිලා යයි. හොඳට යට පැත්තේ ඉඳලා උඩ පැත්තට හොඳට ස්ප්‍රේ කරන්න. ඔයාලගේ වගාවේ මේ වගේ ගස් තියෙනවා නම් එයාලව අයින් කරලා තමයි ඒගොල්ලන්ට මේ වගේ බෙහෙත් කරන්න ඕනේ.
මේ දවස්වල වහිනවනේ. ඉතින් ඒ හින්දා මේ වගේ දෙයක් ඔයාලා මේ දවස්වල කෙරුවොත් මතක ඇතුව වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන්න අයිනකින් තියාගන්න. වැස්සට තෙමුනොත් මේ ඔක්කොම ටික හේදිලා යයිනේ. මේකේ තියෙන සැර සුවඳ හින්දා ඔය මේවට හානි කරන කෘමිසත්තු එන්නේ නැහැ මේවට. ඒ හින්දා සතියකට දෙපාරක් විතර වගේ ඔයාලා මේ දේ කරලා බලන්න. මම නම් මගේ ගස්වලට මේ වගේ දේවල් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් මේ බෙහෙත් එක හදලා ස්ප්‍රේ කරනවා. ඇත්තටම හොඳ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඉතින් අපි Agri Lovers YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ වැදගත් වටින වීඩියෝ, ලස්සන වීඩියෝ අරන් මම ආයෙ වරණකට එන්නම්. එහෙනම් සුබ දවසක්.